හරි අපි පටන් ගමු නේද මේ ප්‍රදීප් පොඩ්ඩක් අනිත් කටේ චුට්ට මෙසේජ් එකක් දාන්න පුළුවන් නම් මේ සෙට් වෙන්න කියලා ටක් ගන්න. ස්ක්‍රීන් එක පේනවනේ. ස්ක්‍රීන් එක පේනව නේද? ඔව් ඒ වෙනවා. පේනවා. හරි මේ මේක මේ හොඳ ඩයග්‍රෑම් එකක් හරි. කියන්නේ සාමාන්‍යයෙන් මුළු කතාවම තියෙන නියම ඩයග්‍රෑම් එකක්. අපි පොඩ්ඩක් බලමු. මාත් උඩින් තමයි බැලුවේ. හරි මේක මේ ඔයගොල්ලන්ගේ කෙනෙක් තමයි හදලා තියෙන්නේ. මේක මෙහෙදී අවශ්‍ය වුණොත් කියන දැනට මම ෂෙයා කරන්නේ නැහැ. මොකද එච්චර වටිනවා මේක හරි. මෙහෙදී අවශ්‍ය වුණොත් කියන්න මම ෂෙයා කරන්නම්. ඔයගොල්ලන්ටත් මේ වගේ එකක් පොඩ්ඩක් හදා ගන්න පුළුවන්. හරි. එතකොට අර ඔය මේකේ සාමාන්‍යයෙන් අර මට කියන්න ඕනේ මුළු කතාවක්ම තියෙනවා මේකේ. හරි. ඒ කියන්නේ ඔය දැන් ඉස්සල්ලාම අපි ඩිසයින් ස්ටේජ් එක කියන එකෙන් අපි පටන් ගත්තොත් එහෙම මේ ඔය කවුරු හරි කට්ටිය එනවා නම් මේ ඒගොල්ලන් ඇක්සෙප්ට් කරන්න. හරි. ඔයගොල්ලන්ගේ ඇඩ්මිට් කරන්න. එතකොට මේ ගොඩක් වෙලාවට ඔය කිය මේ ඔය ඩිසයින් ස්ටේජ් ප්‍රිපෙයාර් ඩිසයිනින් ඩ්‍රෝවිං ඔය ඒ ඩිසයින් ස්ටේජ් එක තියෙනවනේ. ඒ ස්ටේජ් එකට විතරක්ම මේ ප්ලෑනින් ඉන්ජිනියර්ස්ලා ගන්න මේ කම්පැනිත් තියෙනවා. කියන්නේ කම්පැනිය තියෙන ඩිසයිනින් කරන එක විතරයි. එතකොට ඒගොල්ලන්ට තියෙන වැඩේ තමයි කියන්නේ එතනට වගේ දැන් මම එහෙම දැක්ක ප්ලෑනින් ඉන්ජිනියර්ස්ලා අපේ කට්ටියත් ගිහිල්ලා ඊට පස්සේ දැන් මේ මෙතන වර්ක් එකක් කියලා දුන්නාට පස්සේ එතන ගිහිල්ලා හිර වෙනවනේ මොනවද කරන්න කියලා. කියන්නේ එතන මොකොත් ඒගොල්ලන්ට කරන්න නැහැ. ප්ලෑන් එක හදන්න තමයි තියෙන්නේ. එතකොට ඩිසයින් ඉම්ප්ලිමන්ට් එක තියෙනවා. ඩිසයින් ඉම්ප්ලිමන්ට් එක තියෙනකොට එතනත් ලොකු වැඩක් යනවා. හරි. එතකොට ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා. එයා සල්ලි වියදම් කරනවා. එතකොට ඔයගොල්ලන්ට තියෙන ඩිසයින් එක ඉම්ප්ලිමන්ට් කරන්න ඒකේ ප්‍රොසෙස් එක තමයි ඔයගොල්ලන්ට තියෙන්නේ. හරි. එතකොට හැමතිස්සෙම ඔයගොල්ලන් එතනින් පටන් ගන්නවා නම් ඒ වගේ මේ තැනක ජොබ් එකක් හම්බුනොත් එහෙම තියෙන්නේ කොහොම ඩිසයිනින් පාර්ට් එකයි කියන්නේ ඩිසයින් ඩ්‍රෝවින් සබ්මිෂන් එකයි ඩ්‍රෝවින් උන්නේ මොඩල් එක ඩ්‍රෝවින් එක හරි කන්සෙප්ට් ඩ්‍රෝවින්ස් හරි සර්වේස් හරි ඒවා තමයි තියෙන්නේ. හරි ඉස්සල්ලාම බැලුවොත් සර්වේ එක තමයි ගොඩාක් වෙලාටම තියෙන්නේ. සර්වේ එක කරන්නත් ලෑන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙන්න ඕනේ. හරි ලෑන්ඩ් ක්ලියරන්ස් එක ගන්න වෙන්නේ අපිට ඒ අදාළ මුනිසිපැලිටි එක. එතකොට මුනිසිපැලිටි එකේ ලෑන්ඩ් ක්ලියරන්ස් එක ගත්තට පස්සේ මේ මුනිසිපැලිටි එකෙන් ලෑන්ඩ් ක්ලියරන්ස් එක ගත්තට පස්සේ
ඔව් දැන් ඇහෙනවනේ. හරි. හරිද මේ නෑ මේ මම මේ වෙන වැඩක් පොඩ්ඩක් හරි. එතකොට ඩිසයින් එකේදී ඉස්සෙල්ලාම අර ලෑන්ඩ් ක්ලියරන්ස් එක ගන්න තියෙන මුනිසිපැලිටි එකේ ලෑන්ඩ් ක්ලියරන්ස් එකෙන් පස්සේ සර්වේ එක වෙනවා. සර්වේ එක වුණාට පස්සේ අපිට ඩිසයින් ඉම්ප්ලිමන්ට් එක කරනවා. එක්කෝ ජියෝ අර ඉන්වෙස්ටිගේෂන් එකක් ඒ වගේ දෙයක් යනවා. මේ ඉස්සෙල්ලාම ওই කන්සෙප්ට් ඩිසයින් එකට හරි ඊට පස්සේ තමයි මොඩල් එක හෝ ඩිසයින් එක ඒ වගේ දෙයක් හදන්නේ. හරි ආකිටෙක්චරල් ස්ට්‍රක්චරල් ඒවට යන්නේ ගොඩක් ආකිටෙක්චරල් ඒ පැත්තට තමයි යන්නේ. හරි. එතකොට එහෙම තමයි දෙන්නේ. කියන්නේ මෙහි EPC නේ. හරි ඊට පස්සේ කියන්නේ අර කන්සෙප්ට් ඩ්‍රෝවින් එකක් තමයි තියෙන්නේ. කන්සෙප්ට් ඩ්‍රෝවින් එක අපි ඊට පස්සේ මුනිසිපැලිටි එකට දාලා අප්‍රූව් කරනවා. ඊට පස්සේ තමයි අපි ටෙන්ඩර් කරන්නේ. හරි. ටෙන්ඩර් කරනකොට ටෙන්ඩර් කරාම ඩිසයින් NOC එක අප්‍රූවල් එක. ඔය ඩිසයින් NOC එක අප්‍රූවල් කියන ඔය කන්සෙප්ට් ඩිසයින් එක අප්‍රූවල් කියන එක. ඒක ගොඩක් වෙලාවට මේ අපෙන් කරන දෙයක් නෙමෙයි. හරි. ඒක කියන්නේ අපි කන්ට්‍රැක්ටර් කියන සයිඩ් එකෙන් මම කතා කරොත් එහෙම මේ එහෙම අපිට ටෙන්ඩර් කරනකොට ඔය ඩිසයින් එක කියන එක අපිට හම්බෙලා තියෙන්න ඕන. ඩිසයින් එක කියනකොට මම මේ හැමදේසම කියන්නේ කන්සෙප්ට් ඩිසයින් එක. හරි. ඊට පස්සේ ඒක අපේ වැඩක් නෙමෙයි ගොඩක් වෙලාවට. ඒක අපේ වැඩක් වෙනවා නම් ඒක එක්ක කොන්ට්‍රැක්ට් එකේ තියෙන්න ඕනි. එහෙම නැත්නම් අපිට ඒක අර සමහර ප්‍රොජෙක්ට් තියෙනවා ඒක අපිට කරන්න වෙනවා. ඒ වුණාට අපිට ඒක ටයිම් එක්ස්ටෙන්ෂන් එකක් ගන්න පුළුවන්. ඒකට අපිට රෙකෝඩ්ස් තියෙන්න ඕන. ඒකයි මම හැමදේසම කිව්වේ අර රිසීවිං ඩිසයින් NOC කියන ඇක්ටිවිටි එක දාගන්න කියලා. ඕක තමයි හම්බෙන්නේ නැති මේක. හරි. ඊට පස්සේ ඩිසයින් NOC එක අපිට අප්‍රූව් වුණාම වැඩ දෙකක් කරන්න පුළුවන්. එකක් තමයි අපේ ට්‍රයල් පිට් වලට අපිට යන්න පුළුවන්. හරි මේක ට්‍රයල් පිට් කියනකොට ට්‍රයල් පිට් මන් මේ සොයිල් ඉන්වෙස්ටිගේෂන් එකක් කර මොන හරි ඉන්වෙස්ටිගේෂන් එකක් කරන තැනකට අපේ ඒ කන්සෙප්ට් එක ඕකේද කියන බලන තැන ග්‍රවුන්ඩ්ලි ඕකේද කියන එක තමයි කරන්නේ. එතකොට ඒක අපි මුනිසිපැලිටි එකට ඇප්ලයි කරන්නේ. මුනිසිපැලිටි එකෙන් ඒක මොන හරි තව දේවල් ඕනි නම් ඒගොල්ලන් දෙනවා. ඊට පස්සේ එහෙම කම්ප්ලීට් එකක් මේව කරගත්තොත් අපි ආය අපේ මේක රිවයිස් කරන්න ඕනි. හරි ඊට පස්සේ ඒ රිවයිස් කරන එක හෝ ඊට කලින් ඩිසයින් එක කොහොම කරත් අපිට අහුවෙන කියන හැමතිස්සෙම අලුත් වෙනවා. හරි ඊට පස්සේ එතනින් අර මුනිසිපැලිටි එකෙන් අලුත් වුණොත් මම ඔය වම් පැත්තෙන් යන පාත් එකේ තමයි ඉන්නේ. එතකොට මුනිසිපැලිටි එකෙන් යුටිලිටි අයිඩෙන්ටිෆයි කරගෙන මොකක් හරි වෙනසක් කරොත් ඊට පස්සේ ඒක ඔතොරිටි අප්‍රූවල් වලට දාන්න. හරි ඒ කියන්නේ අද ඔතොරිටි වලට ඒවට දාලා ඒවත් එක්කත් කන්ෆ්ලික්ට් වෙනවද කියලා බලන්න ඕනේ. හරි එක හැම ඔතොරිටි එකකටම දාලා අපි NOC එකක් ගන්නවා. නෝ ඔබ්ජෙක්ෂන් එකක් ගන්නවා. හරි ඊට පස්සේ මොනවා හරි රිවයිස් වුණොත් ආය මුලට ගිහිල්ලා අපි ඒ දේවල් ටික කරන්න ඕනේ. ඊට පස්සේ ඕල් කියන්නේ ඔතොරිටි ඔක්කොම අප්‍රූව් වුණාට පස්සේ වෙනකොට අපිට අර සොයිල් ඉන්වෙස්ටිගේෂන් කියන එක ඒක ඉස්සෙල්ලාම කරගන්න ඕනේ. නැත්තම් මේ අද ඔතොරිටි වලටත් යන්න බෑ. මොකද අර සොයිල් ඉන්වෙස්ටිගේෂන් ඔය ට්‍රයල් පිට් NOC එකක් අපිට හම්බුනොත් තමයි අද ඔතොරිටි වලින් දැන් අපි ට්‍රයල් පිට් එකක් ගහන්න කිව්වොත් අපිට අර මුනිසිපැලිටි එකේ ට්‍රයල් පිට් NOC එක නැතුව ගිහිල්ලා ආරන්න බෑ. හරි. එතකොට මේ දෙකම ඕකේ වෙලා ඕකේ නම් හරි ඔක්කොම ප්‍රශ්න නැත්නම් හැම ඔතොරිටි එකෙම ට්‍රයල් පිට් NOC ආවනම් අපි කන්ස්ට්‍රක්ෂන් NOC එක සබ්මිට් කරනවා. කන්ස්ට්‍රක්ෂන් NOC එක කියන්නේ අර ඔතොරිටි ඔක්කොගෙමයි අපේ ඉනිෂියල් ඩිසයින් එකයි වෙනස්කමකුයි අපේ දැන් ප්‍රොපෝස් ප්ලෑන් එක තමයි අපේ ඩිසයින් එක තමයි සබ්මිට් කරන්නේ. ඊට පස්සේ ඒක කන්ස්ට්‍රක්ෂන් එක අප්රූව්ඩ් නම් අපේ වර්ක් එක ස්ටාර්ට් කරන්න පුළුවන්. ඇත්තටම ස්ටාර්ටින් වර්ක් කියන එකටත් වඩා හොඳයි නිකන් ඊට පස්සේ තමයි ඩ්‍රෝවින් සබ්මිට් කරන්න ඒවට යන්න පුළුවන්. හරි. ස්ටාර්ට් වර්ක් ඕකේ එන්න පුළුවන් ස්ටාර්ට් වර්ක් / ඔය ප්‍රොකියුමන්ට් වලට හැම දෙයකම එතනින් පස්සේ තමයි මොකද අරගේ ඩිසයින් එක කම්ප්ලීට් වෙන්නේ නැතුව අපිට ප්‍රොකියුමන්ට් කරන්න පුළුවන්. හරි ඒක රිස්ක් එකක් අපේ. හරි. අර
එතනින් උනාට පස්සේ තමයි අපිට එතනින් ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ කන්ස්ට්‍රක්ෂන් NOC එකේ මොනවා හරි ඩිෆෙක්ට් තියෙනවා නම් දැන් එතකොටනේ අර ෆයිනල් එකක් කියලා මුනිසිපැලිටි එක කියන්නේ. ඒකට ඒගොල්ලන් හොඳට ඒක රිවිව් කරනවා. ඊට පස්සේ ඒකේ ගොඩක් වෙලාවට එනවා මේ කමෙන්ට්ස් ඒවා රිවයිස් and coordinate කළා තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන්. හරි. එතකොට ඔය හැම ඔතොරිටි එකක්ම ඔය එකපාරක් නෙමෙයි. හරි. ඕවා මාස 6කට විතර තමයි NOC එකක් හම්බෙන්නේ. එතකොට හැම තිස්සෙම කියන්නේ NOC ඉංජිනේර කෙනෙක් ඉන්නවා. හරි. එයාගේ දේ තමයි මෙන්න මේ ප්‍රොසෙස් එක කරනවා සහ ඊට පස්සේ කන්ස්ට්‍රක්ෂන් එකේදී හැම තිස්සෙම ඒ NOC අප්ඩේට් එකේ තියෙනවා. අපි කරනකොටත් දැන් මේව කොච්චර කරත් ඊට පස්සේ ප්ලෑන් OR මේවා කොච්චර ඇන්දත් කරනකොට ඊට පස්සේ තව ප්‍රශ්න එන්න පුළුවන්. ඊට පස්සේ බලනකොට වෙන ලයින් එකක් අහු වෙනවා වෙන කොහෙවත් කාගේවත් ඔය අතහැරලා දාපුවක් එතනින් යන්න බෑ. ඊට පස්සේ අපිට වෙනස් කරන්න වෙනවා. එතකොට ආය ඔතොරිටි වල ඇප්‍රූවල් සමහරලාට ගන්න වෙනවා. හරි. අපිට එතකොට අර ඔතොරිටි වල NOC එක තියෙනවා. හරි. තාය වෙනස් කරලා ගන්න වෙනවා. හරි. ඒ කියන්නේ අපිට නිව් කරන වෙලාවේදී ඒ අපි කරන විදිහ තමයි දාන්න ඕන. හරි. ඕක තමයි මේ ඔය ඔතොරිටි තියෙන එක මේක හොඳ ඩයග්‍රෑම් එකක්. හොඳටම පැහැදිලි වෙන එකක්. හරි. එතකොට හරි. එතකොට සුපුන් අද මිත්නේ මොකක්ද දන්නේ නැහැ ඉතින් එන්න වෙන්නේ නැහැ කියලා කිව්වා මේ හේතුවක් නම් කියනවා. හරි. එතකොට දැන් අපේ ප්‍රෝග්‍රෑම් එකේ මම දැක්ක ප්‍රබාත් දැන් ඔක්කොම ඉවර කරලා තිබ්බා. හරි. ඒ PDF එකත් මට දාලා තිබ්බා. හොඳට ලයින් කරලා තිබ්බා. ප්ලොට් එක 0 කරලා තිබ්බා. ඒ ටික කරලා තිබ්බා. හරි. ඒ වුණාට දැන් අනිත් කට්ටිය එහෙම සීන් එකකට ඇවිල්ලා නැතුව ඇති. හරි. කාටද ෂෙයා කරන්න පුළුවන් සාමාන්‍යයෙන් අපේ මම කිව්වා ගිය සතියේ පූල්ගේ වැඩ ටික ඉවර කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ පූල් එකේ ටික නම් ඔක්කොම ෆිනිෂ් ට්විස් දාන්න කරන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ එතනින් එහාට අපි ප්‍රොකියුමන්ට් එනකම් මම හිතන්නේ කෙනෙක් කරා. හරි. කාටද ෂෙයා කරන්න පුළුවන් පොඩ්ඩක් බලන්න. ප්‍රදීප් පුළුවන් නේද? ප්‍රදීප් ෆෝන් එකකින් කිව්වා. රවින්ද මොකද තමයි එච්චර කරගන්න බැරි වුණා. ඔව් වැඩේ කරගෙන යන්න ඕනේ. හරි. දැන් මේ ඉස්සරහට හරි. දැන් කරන ටිකත් එක්ක ඊට පස්සේ මිස් වෙනවා. සුපුන් එතනට ආවද? මම එක පූල් එක කරා ඊට පස්සේ නම් කරන්න ඕනේ නැහැ. එක පූල් එක නම් මේ වැඩි කරා. හරි. ලසිත් මොකද වෙන්නේ? ලසිත් හරි. එතකොට අනුපම මොකක්ද කොහෙද ඉන්නේ? මයික් එක පොඩ්ඩක්. පූල් එකේ ටික ඉවර කරායි මට ෂෙයා කරන්න නම් විදියක් නැහැ මම මැෂින් එකේ කරන්නේ. හරි. තරුෂ ස්ක්‍රිප්ට් එක නම් දැම්ම මේ තාම රිවිෂන් ටික ඔක්කොම දාගන්න බැරි වුණා. හරි. කමන්නේ ෂෙයා කරන්න පුළුවන්ද?
පුළුවන් සර්. වෙනද? පේන්නේ පේනවා. හරි. එතකොට ඔගේ pool එකේ activities ටික ඔක්කොම ඔයා දාගත්තද? ගිය සතියේ අපි කිව්වේ. ඉවරයි. තව ජන්ට පොඩ තියෙනවා මම දැන් ඉස්සෙල්ලා තමයි. ඒක පොඩ්ඩක් දාගන්න. හරි. එතකොට ජෙනරල් ඉඳන් procurement වෙනකන් කනෙක්ට් කරාද? නෑ ඉතින් මේක දැන් කරන් කරනවා. එතනද මගේ පොඩ්ඩක් මේ ડોකියුමන්ට් එක උඩ අවුල් වගේක් තියෙනවා. කියන අර මම කාඩ්ලා තියෙන්නේ මේ සම්පූර්ණයෙන්ම අර ડોකියුමන්ට් එක කියන්නේ නයිටෙන් වයිස් කරලා යන සම්පූර්ණ ලොකුවටම කරලා තියෙන්නේ. ඒකින් අර පොඩ්ඩක් අර මැටීරියල් ටික හොයාගන්න වෙලා තියෙන්නේ නැති නේද? කියන කරලා තියෙන අර WBS එකේ විදියට නම් යන්න යනවා. WBS උඩට විදියට කරලා තියෙන්නේ. මේ ඔය procurement of ඔය මේවා එන්නේ නෑ හරි. උඩට ගන්නකොට පටන් අරගෙන තිබ්බා. ඔය site office furniture IT temporary light අනේ ටික set එකම එන්නේ නෑ හරි. ඒවා අදාළ නෑ. ඒවා අර site office කියන එකේදීම ඒ වැඩ ටික කරගන්නවා. ඒ කියන්නේ ඒකට ඒතකොට ටයිම් එකක් දාන්නත් දෙන්නේ. ඔව් ඒක අවශ්‍ය නෑ. WPS එකම delete කළා දැම්මම හරි. හරි site establishment and general procurement කියන එක මේක සම්පූර්ණයෙන්ද? ඔව් safety තෝන්නේ establishment එක තෝන්නේ. මේ දෙකම සම්පූර්ණයෙන් අයින් කළා දැම්මම හරි. හරි. කැමතිද දැන් අපිට දැන් මෙතනින් එහාට උගන්වන්න ඇත්තටම මේ අර කනෙක්ටිවිටි එක හදා ගන්න ඕනේ හරි. ඒ කියන්නේ මම කියා දුන්නා ජෙනරල් ඉඳන් procurement වෙනකන් කියා දුන්නා. ඊට පස්සේ ගිය සතියේ construction එක කියා දුන්නා. pool එකේ විතරක්. දැන් ඔය landscaping යනවා නම් landscaping වලත් ඔය පැල ටිකනේ තියෙන්නේ. හරි soft landscaping කිව්වොත් එහෙම ඒක zone wise බෙදාගත්තා. ඒකේ තියෙන මේ furniture හරි ඒ ටික මේ plant කරන එක තමයි තියෙන්නේ. කො ඒකේ මොනවා හරි soil preparation එකක් ඒ වගේ දෙයක් තියෙනවා නම් ඒ වගේ දෙයක් ඉස්සලා දාලා පැල ටික plant කරන වර්ග වලින් plant කරන විදිය තමයි තියෙන්නේ. හරි. එතකොට ඒකත් අර විදියටම procurement එක ඉවරුනාම තමයි මෙතනට එන්න පුළුවන්. හරි. හැබැයි construction එකේ පළවෙනි activity එකක් කොහේ හරි ඔයගොල්ලන් කියන්නේ පටන් ගන්න තැනදී construction NOC එක ඉවර වෙලා තියෙන්න ඕනේ. කොහොමත් අපි procurement වලට එනකොට construction NOC එක ඉවර වෙලා කියලා ගත්තේ. එතකොට අවුලක් නැහැ. හරි. එතකොට procurement එකෙන් මේකට කනෙක්ට් කරන්න තියෙන්නේ. හරි finish to start එකේ. ඒ විදිහට කළා මෙතනට එනකන් ගන්න ඕනි. හරි. අපි එතකොට මේකේ ඩියුරේෂන් එක අපි කීයද කියලාද ෆික්ස් කරේ අවුරුද්දයිනේ. ඒ කොහෙද ෆික්ස් කරේ කියලා දන්නවද? එහෙම දැන්නේ නැහැ නේද? හරි. ඔය ප්‍රොජෙක්ට් වල උතන්ට ගිහිල්ලා යන්න ඩේට්ස් වල ඔය තියෙන දාලා අවුරුද්දයි 365ක් නේ. ඒක එහෙම ඉන්නේ එහෙම ඉන්නේ. ඒක බය ඒක මේ වන්නපා. හරි මස් ෆිනිෂ් ඩේට් එක මේ ජනවාරි 20 ඉඳන් මේක ජනවාරි 1 වෙනිදා කියලා අරන් තියෙන්නේ.
ඔව්. එතකොට ඒක 360යිද මොකක්ද කියලා බලන්න වෙනවා. හරි. يعني මම අවුරුද්දයි කියලා ගන්න කිව්වේ 365ක් කියලා ගන්න. අර ජනවාරි 20 ඉඳන් බලනකොට දවසේ ඉන්නේ කවද්ද කියලා බලන්න. උතර මස් ෆිනිෂ් ඩේට් එක දාන්න ඕනේ එදාට. ඊට පස්සේ යන්නකො සෙටින්ග්ස් වලට ඕකෙම ඔය ප්‍රොජෙක්ට් එක සිලෙක්ට් කරලා සෙටින්ග්ස් වලට යන්න. ඩිෆෝල්ට් වලට යන්න. ඕකේ ප්‍රොජෙක්ට් කැලෙන්ඩර් එක වෙන්න ඕනේ 7 days එක. හරි. තියෙන්නේ. හරි. ප්‍රොජෙක්ට් කැලෙන්ඩර් එක 7 day වෙන්න ඕනේ. නැත්තම් 6 days වලින් තමයි එයා හදාගන්නේ. ඊට පස්සේ යන්න settings ඒක මම හැමදාම කිව්වා define critical activities කියනකොට longest path එක තමයි ගන්න කියලා. total float එක less than or equal 0 කියන එක ගන්න අපි longest path එක තමයි critical path එක කියලා ගන්න. මොකද අපි start එකයි end එකයි fix කරනවා. දැන් fix කරේ ඒක. ඒතකොට duration එක fix. එතකොට longest path එක කියන්නේ අපේ scope එක achieve කරන කෙටිම path එක. හරි. ඒක තමයි අපේ longest path එක තමයි මේ critical path එක. හරි. ඊට පස්සේ activities වලට යන්න. activity window එකට. ඊට පස්සේ ඔය relationship ටික හදලා අපි කරන්න ඕනි schedule වලට යන්න ඕනි. schedule කියන්නේ අර උඩ ඔරලෝසුවක් තියෙන එකට හෝ enterprise වල schedule tools වල schedule තියෙනවා. එහෙම කියලා ඔතන apply selected data date to all of කියන ටික එක දාලා ඒක දාන්න ඕනේ date එක අර අපේ project එක පටන් ගන්න දවස් උදේ 7. හරි. ඒක තමයි අපේ date එක. හරි. උදේ 7 හරි අපේ calendar එක පටන් ගන්න වෙලාව කළ schedule කරන්න තියෙනවා. හරි. එතකොට දැන් ඔයාගේ relationship දාලා නැති හින්දා මං හිතන්නේ මොකොත් තුන්නේ නැහැ. හරි. relationship දාලා තිබ්බනම් ඕකේ schedule වෙනවා. හරි. එතකොට උඩටම ගන්න පොඩ්ඩක්. දැනට එතකොට 240යි දවස් ඇවිල්ලා තියෙන්නේ. හරි. ඕකේ අර ඒ දවස් දානකොට හරියයි. ඊට පස්සේ කියන්නේ අනිවාර්යෙන් මේ 360 කියන එකේ achieve කරන්න බෑ ඔයගලන්ට. හරි. අනිවාර්යෙන් ඒක පනිනවා. ඔයගලන් මේව කරාම අනිවාර්යෙන් ඒක පනිනවා. හරි. මොකද හරියට relationships ටික අර එහෙම දාලා එහෙම තියෙනවනම් අනිවාර්යෙන් ඒක පනිනවා. හරි. එතකොට ඒක ඊළඟට දවසේ මට කතා කරන්න තියෙන්නේ ඒක හදන එක තමයි. එතකොට එතනට එනකම් මොන හරි කරලා කරගන්න ඕනේ. හරි. නැත්තම් මේක මේ කරන්න බැරි තැනකට එනවා. ඔය මෙතන ඉතින් ඒ අපල පඩේ ඒ ඇක්චුවල් කියන්න තමයි වැදෙන්නේ. හරි. එතකොට කොහේ හරි ඒ අකුරක් ඇති වැදිලා යට. ඕක ඒකේ මොකද්ද ඇක්ටිවිටි ටයිප් එක දාලා තියෙනවා? ඒ ඇක්ටිවිටිස් වල level of effort. ඒකේ රිලේෂන්ෂිප් එක now the monitoring මොකද handling site communications කියන්නේ මොකද්ද? නේ
අනිත් සයිට් එකේ වැඩ ගන්න කමියුනිකේෂන් පාර්ට් එක කරනවා කියලා තේරුන්නේ මට. සයිට් එකේ කියන්නේ කමියුනිකේෂන් වැඩ ගන්න විතර ගන්නවා නෑ අපි අන්තිමට මල්ලි දානවා හෑන්ඩින් ඕවර් කියලා ඇක්ටිවිටි එකක් හරි. ඒකින්ද මේ වගේ ඒවා ඕනේ නෑ. මේවා දාපුවම නිකන් කන්ෆියුස් වාට එක කියා ගන්න තේරෙන්නේ නෑ නේද? ඔක මට සිංහලෙන් කියා ගන්න තේරෙන්නේ නෑ. මෙහි ඇවිල්ලා මීටින් එකදී කඩෙන් ඕක කියන්නේ කිව්වම ආය රට පැටලෙනවා මොකද්ද කියලා. හරි. ඒකින්ද මේ ඔකට හරි උත්තරයක් දෙන්න විදිහක් නෑ. දැන් අපිට උනත් එහෙම එකක් දැම්මම කියන්න දෙයක් නෑ. ඔක ඩිලීට් කළා දාන්න. වැඩක් නෑ. මේ ඩිලීට් දෙක කරනවා මේ ඩිෆෝල්ට් කරන්නේ ඩිසෝල්ව් කරන්න වැඩක් නෑ නේ ඩිසෝල්ව් කරලා. එතකොට ප්‍රොජෙක්ට් කම්ප්ලීෂන් එක ඔව් ඩිසෝල්ව් කරන්න. හරි. ඊට පස්සේ ඔය quality check and approvals කියන මේක තියෙනවානේ inspection. ඒක ඔව් තියන්නත් එපා වොම. හරි. ඔක හැමදාම අපි කරන ඇක්ටිවිටි එකක් නෙවෙයිනේ. හරි. ඒක අපිට අර මේ ඔයගොල්ලෝ ඕන soft ඔය site soft landscaping එක ඉවරුනාම quality checks ඒ කියන්නේ මොකක් හරි zone එකක් ඉවරුනාම ඒක කොටසකට ඒක අර construction එකේදී දාගන්න. ඕ වෙනම test and quality කියලා දාගෙන task dependent දාන්න. ඕ වගේ එකක් දාන්න එපා. ඊට පස්සේ ඔයගේ ඩිලේ මේව කරගන්න බැරි වෙනවා මේ ඔක දාලා. හරි. ඒක ඩිලීට් කරලා දාන්න. මේක එක පැත්තයි තියෙන open ended එකයි. හරි. ඊට පස්සේ monitoring progress කියන එක අවුලක් නෑ. හරි. managing site logistic ඒකත් ඕනේ ඒකත් අයින් කරන්න. ඒවට තමයි construction වල rate හදලා තියෙන්නේ. ඒවත් එක්ක internal transport ඒවත් එක්ක තමයි rate හදලා තියෙන්නේ. හරි. ඒතකොට monitoring progress කියන එකේ නෑ ඒකෙ මං හිතන්නේ මේ තරහත් නෑ relationships නෑ completion site staff mobilization. ඒකේ relationship වැරදි හින්දා තමයි මේ ඒකේ දාන්න finish to relationship එක මේ site progress monitoring progress එකේ ඔතන start to start දාන්න site staff mobilization කියන එක. project completion කමන්නේ. හරි දැන් schedule කරන්න බලන්න. ඒත් එනවනේ. ඒක site safety කියලා තියෙනවා relationship එකේ බලන්න relationship මොකක්ද තියෙන්නේ. site safety එකේ commencement එකයි මේ මොනවද ඔය delivery case එක. ඒ safety අරම මේ ඔය ඔක්කොම අයින් කළා. ඒ අපිට ඉස්සෙල්ලා mobilization එකක් ගෙවන්න එක ඒ ඔක්කොම තියෙන්න ඕනේ බඩු. ඒ project එකේ බඩු නෙවෙයිනේ මේ අපේ බඩුනේ. ඔක්කොම අයින් කරා. site safety කියන එක commencement එකකින් දැම්ම තියෙන්න ඕනේ. ගමන site establishment කියන්නකො ඒකයි completion එකයි.
මේ ඇක්ටිවිටි දැම්මා වගේ නෙමෙයි හරි එකින් එක අහනවා හරි දැන් මේ මෙහි ඉන්න කට්ටිය දන්නවනේ ආයේ කෙලින්ම ඒකේ අකුර ඉස්සලා ස්ටේටස් කියලා අයින් කරන්න ඕනේ හරි එතකොට දැන් මේ ඔය කනෙක්ටිවිටි ටික කරගන්න ඕනේ හරි දැන් මේ ඔය ඩිසයින් ඉන් OC approval එක උඩින් එන්න ඕනේ හරි ඉස්සලා WBS එක උඩට යන්න ඕනේ ඒකෙන් පස්සේ තමයි අර අනිත් authority වලට apply කරන්න පුළුවන් තේරුණා. ඔය approval design in OC from municipality තියෙන්නේ ඒක මුලින් එන්න බෑ අපිට ඩිසයින් එක තියෙන්න බෑ ඒ මොකක්ද ඒක ගිහිල්ලා තියෙන්නේ එහෙම තමයි තියෙන්නේ කනේ හදලා තියෙන්නේ ඔව්. ඒක අර ෆ්ලෝ එක තියාගන්න මල්ලි හරි ඒ කියන්නේ අර ඔහොම දාන්න එපා මුලින් අර ඩිසයින් ඉන් OC එකේ ඩිසයින් ඉන් OC එක සබ්මිෂන් අපි කරන්නේ නෑනේ හරි එතකොට අපිට ඒකේ අප්‍රූවල් එකට එක ඇක්ටිවිටි එකක් තිබ්බනම් ඇති receiving of design ඊට පස්සේ මේක සබ්මිෂන් ටික තියන්න ඒ කියන්නේ මං කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකේ ඕගොල්ලන් කරන ෆ්ලෝ එකම තියන්න දැන් මේක බලපුවම අරහේ ගිහිල්ලා උඩ ගිහිල්ලා ආයෙ පාලා ගිහිල්ලා මේක ඕගොල්ලන්ට ඔයාටම තමයි මේක එක්ස්ප්ලেইন කරන්න ඕනේ දැන් මේක මට තේරුණාට මම ප්ලෑනින් ඉංජිනේර කෙනෙක් හින්දා මේ වැඩ කරලා තියෙන හින්දා අර මේ හින්දා මට තේරෙනවා හරි ඕක පෙන්වන්නේ ඕගොල්ලන් ගිහිල්ලා එක්ක ක්ලයන්ට් මේන් කොන්ට්‍රැක්ටර්ට මෙලෝ ප්ලෑනින් ගැන මෙලෝ දෙයක් දන්නේ නැති උන්ට හරි ඊට පස්සේ මේවා මේක දැන් අහන්නේ මේක ඔයගොල්ලන් ඉස්සලාම අහන එක ඩිසයින් ඉන් OC එක ඔයගොල්ලන් කරන්නේ නැහැ නේ කියලා. හරි ඒක අහපු ගමන් එතනම හිර වෙනවා. හරි. ඊට පස්සේ මොන හරි උත්තරයක් දුන්නා කියමු ඒක කරන්නේ නැති වුණාට දැම්මා කියලා. ඊට පස්සේ ඒක දැන් අප්‍රූවල් එක ඒක සබ්මිෂන් කරලා අනිත් ඒවා කොහොමද සබ්මිෂන් කරන්න කියලා. ඊට පස්සේ ඔයා කිව්වම රිලේෂන්ෂිප් ටික මේවා මෙහෙම හදන්න කියලා ඔක කඩෙන් කියන්න වෙනවා. හරි. මේ කඩෙන් කිව්වම උන්ට තේරෙන්නේ නැහැ. හරි රිලේෂන්ෂිප් එක මෙහෙම දාන්නේ අර මේ කරන්නේ ඒ කියන්නේ පුළුවන් තරම් කියන්නේ ඔයගොල්ලන් දැන් ඉංජිනේර්ස්ලානේ කියන්නේ මේක ලංකාවේ නෑ හරි ලංකාවේ මොකක් හරි දමලා ගහලා කරන එක කරන්නේ මේ ඒ කියන්නේ මෙහි පුළුවන් තරම් ඉන්න ඕනේ මේ මිනිස්සෙක්ට මේක පැහැදිලි වෙන විදිහට ඉදිරිපත් කරන්න මොකක් හරි හදලා වැඩක් නෑ හරි මේ මම තරුෂගේ වැරද්දක් නෙමෙයි කියන්නේ හරි කියන්නේ ඔයාගේ කියන්නේ මේ ඔළුව පාවිච්චි කරලා ඇක්ටිවිටීස් ටික අරහෙන් මෙන්නේ අරකට අරගේ ෆිනිෂ් එක සබ්මිට් කරලා ඒව ඉවරුනාට පස්සේ අරක මේව කරන්න කියලා. ඔක දැන් මට බලපුවාම මට තේරෙනවා. හරි ඒ වුණාට අරුන්ට ඒක තේරෙන්නේ නැහැ. හරි. එතකොට අපි මේ මුකුත්ම දන්නේ නැති එකෙක්ට පැහැදිලි කරන්න කියලා හිතලා අර ෆ්ලෝ එක මං කිව්ව ෆ්ලෝ එක ඒ විදිහටම තියෙන්න මේක පුළුවන් තරම් අපිට අර උඩේ පහළ යන්නේ නැති වෙන්න ෆ්ලෝ එක තියෙන විදිහට ඔයාගොල්ලන් හදන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එක. එහෙම ප්‍රෝග්‍රෑම් එකක් තමයි මෙහි අප්‍රූව් වෙන්නේ. දැන් මේ වගේ එකක් දුන්නොත් මේක පැහැදිලි නෑ කියලා ආයෙ මීටින් එකක් එන්න කියනවා. හරි මීටින් එකක් එන්න කියලා මේක පැහැදිලි කරන්න ගියාම රට පැටලෙනවා. ඊට පස්සේ උම්ම කියනවා මේක පහළට දැම්මනම් හොඳයි නේද? උන් මේක වෙනස් කරන එක එක විදිහට. හරි? අර වගේ පැහැදිලි විදිහට අර ෆ්ලෝ එකක් තියෙන විදිහකට දුන්නාම ඔයගොල්ලන්ට කියන්නත් ලේසි මේක මම මේක ගන්නවා ඊළඟට මෙන්න මේ දේ කරනවා ඊළඟට මේ දේ කරනවා. අපේ ප්‍රෝග්‍රෑම් එක මේ අර රිලේෂන්ෂිප් බලන්න දෙයක් නැහැ. ඒක තමයි ෆ්ලෝ එක. හරි? අර චූටි පොඩි වෙනස්කම් තියෙන්නේ. කොයි ඒක ඒ වෙලාවට අහුනොත් පැහැදිලි කරන්න විතරයි තියෙන්නේ. දැන් මේකේ එහෙම ප්‍රෝග්‍රෑම් එක පැහැදිලි කරනවා කියන්නේ පට්ට වැඩක් මේකේ. හරි. අර ටක් ගාලා කන්ෆියුස් වෙනවනේ දැක්ක ගමන්. ඩිසයින් ඉන් OC එක සබ්මිෂන් කරනවා ඊළඟ මිලිටරි ඉන් OC තියෙනවා. ඊට පස්සේ අරක දැක්කම මෙහි රිලේෂන්ෂිප් මෙන්න මෙහින් ගිහිල්ලා අරහින් ගිහිල්ලා එහෙම තියෙන්නේ. හරි. අර දන්න කෙනෙක්ට තේරෙනවා ඒ උනට මේක අප්සෙට් හරි.
මේ ඒකින්ද ඒක ෆලෝ කරන්න හරි. ඒක මේ මෙහි ඇවිල්ලා ඊට පස්සේ මේ කට්ටිය අමාරුයි අර මේ කියන්නේ ඕවා නැති එක තමයි. මේක ඕගලන්ට සමහරට කියන්නේ කොච්චර ගණන් ගත්තේ නැතත් මෙහි ඇවිල්ලා අවුරුද්දක් දෙකක් යනකොට තේරෙයි. හරි. ඕගොල්ලන්ගේ බේස් ලයින් එකක් ජීවිතේටවත් ඇප්‍රූව් වෙන්නේ නැතිකොට තේරෙයි. ඊට පස්සේ ඔය කන්ස්ට්‍රක්ෂන් NOC to DV කියන මොකද්ද? මොකද ඔය DV කියලා දාලා තියෙන්නේ. ඒක තොරතුරු ටිකක් කියනවා තිබ්බා. එහෙම එකක් මම නම් තාම දන්නේ නැහැ මේ බලන්න හරි මොකද්ද කියලා මේ වෙන මොකක් හරි මං හිතන්නේ මං කියනකොට ඇහුනේ වෙන මොකක් හරි ඇහුන එකක් මං හිතන්නේ. හරි. එතකොට ඔය ඉතිසලා තියෙනවා නම් ඩූ කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඩූ ඉතිසලා දෙකම තියෙන්න ඕනේ. ඒක කවුන්සිල් එකක් නේ. ඩූ තමයි DV කියලා තියෙන්නේ. ඒ කියන්නේ EU national කියන එක. council එකක් හරි තිබ්බ DV කියලා නමක් තිබ්බේ. construction NOC form DM වෙන්න ඕනේ. හරි. ඒක ඩුබායි municipality වෙන්න ඕනේ. DM හරි. ඒ කියන්නේ ඔය දැන් ඕක වැරදි උතන හදන්නත් එපා. හරි. ඒ කියන්නේ අර ෆ්ලෝ එක තියෙන්න ඕනේ. හරි. බෙදිලා. දැන් මේක දැක්කම තේරෙන්නේ නැහැ. දැන් අර ටික සබ්මිෂන් කරනකොට construction NOC එකක් සබ්මිෂන් කරන්න ඕනි වගේ. අර ඔය රිලේෂන්ෂිප් වලින් හදලා තියෙනවා. ඒ වුණාට ඒක මේ ඒක පැහැදිලි නෑ ඒක මේ ඒ කියන්නේ එහෙම වුණොත් WBS ඕනිත් නෑනේ. ඇක්ටිවිටිස් ටික ඔක්කොම ටයිප් කරගෙන රිලේෂන්ෂිප්ස් ටික හදනවා. හරි. මේ ඒකින්ද අර හරි පොඩි පිළිවෙල මදිකම නිසා පොඩ්ඩක් හදමු ආයෙක. එතකොට මොබිලයිසේෂන් ඒ ටික ට්‍රාන්ස්පෝර්ට් for workforce ඔය ට්‍රාන්ස්පෝර්ට් තමන්නේ දැම්මට එක තියෙද්දෙන්නේ. ඒක බිඳුවයිනේ දවස්. මේක ඩෙවලොප්මන්ට් කියලා. මොකද ඇක්ටිවිටි ටයිප් එක? ඒ ලෙවල් F1 දාන්න බා. ලින්ක් කරන්නේ. ඔය අදාළ නැතිවට දාන්න එපා. ඔය දැන් සේෆ්ටි එහෙම කමන්නේ. ඒවා අර අපි මොන හරි පරක් වුණොත් බලන්න ඔය වර්ක් ෆෝස් සර්ව මේවට ඊට පස්සේ දෙන්න වෙනවා මොනවාද ට්‍රාන්ස්පෝර්ට් කරේ කිය හැමදේම හරි. එහෙම ඒවා වෙන්නේ නැහැ නේ. ඒවා අපි ඉන්ටර්නලි අපි කරගන්න ඕනේ. ඔක ඩිලීට් කළා දාන්න. ඔය level of effort කියන activity type එක ආයෙත් තනිකර මේ මල වදයක් වෙන එකක් හරි. ඉස්සරහට අර අපිට අවශ්‍යතාවයට ඔය අපේ වාසියට විතරක් දාන්න පුළුවන් සේෆ්ටි එහෙම. ඒ කියන්නේ සේෆ්ටි එක අපිට ඕන වෙලාවක පැහැදිලි කරන්න පුළුවන්. අනිත් ඒවා පැහැදිලි කරන්න බැරිව ප්‍රෝග්‍රස් මොනිටරින් පැහැදිලි කරන්න පුළුවන්. පැහැදිලි කරන්න බැරිව දාන්න මොකද ඩිලේ එක දවසක් වුණාම දවස් 3ක් ඩිලේ වෙනවා මේ level of effort 3ක් තිබ්බොත්. හරි. කියන්නේ ඇත්තටම එක දවසක් ඩිලේ වුණාම level of effort activity එකක් තිබ්බොත් දවස් 2ක් ඩිලේ වෙනවා කියලා පෙන්නන්නේ. හරි. දවස් 3 ඒ කියන්නේ level of effort 3ක් තිබ්බොත් එහෙම දවස් 6ක් ඩිලේ වුණා කියලා පෙන්නන්නේ. හරි. ඊට පස්සේ ඒවට උගලම්ම තමයි report හදන්න ඕනේ. එතකොට ඔය level of activities හැම එකකටම break down එකක් දෙන්න ඕනේ කොහොමද ඒ දවසේ ඒක ඩිලේ වුනේ කියලා. හරි. ඊට පස්සේ දැන් work force එකට එහෙම daily report එකේ නෑනේ මොනවද? දැන් safety වලට නම් තියෙනවා. හරි. daily report එකක work force එකට හැමදාම නෑනේ. site inspection අරවා මේවා දාලා තිබ්බ quality control ඒකටත් නෑනේ හැමදාම එකක් මොකුත් යන්නේ නෑනේ. එතකොට ඒවට support ඉන්නේ නෑ. එතකොට ඔයගොල්ලන් ඒ level of effort දැම්මේ කියලා අහනවා. එතකොට ඒ වෙලාවට කට උත්තර නැති වෙනවා. ඒකින්ද ඊට පස්සේ ඒ ඩිලේ ටික ඕගොල්ලන්ගෙන් තමයි අඩු වෙන්නේ. හරි. එතකොට ඊට පස්සේ කන්සල්ටන්ට් ඒක අඩු කරනකොට කොන්ට්‍රැක්ට් එකකින් හොඳට බැනුම් ගන්න. ඒකින්ද මේ අර level of effort අපේ වාසියට විතරක් තියෙන ඇක්ටිවිටිස් වලට දාන්න මම නම් රෙකමන්ඩ් කරන්නේ අර සේෆ්ටි විතරයි. මම නම් ඒකට දාන්නෙත් නැහැ. හරි. මම සාමාන්‍ය රෙකමන්ඩ් කරන්නේ අරක සමහරලා කන්සල්ටන්ට්ලාගේ ඉල්ලීමක් තියෙනවා. මම නම් ඒකට දාන්නෙත් නැහැ. මොකද ඒක හොඳට ගියොත් හොඳයි නරකට ගියොත් අනිත් පැත්තට අපිට තමයි කෙලවෙන්නේ. ඒකට දාන්න නැතුව ඉන්න එක හොඳයි.
ඔය විදිහට තමයි තියෙන්නේ. එතකොට දැන් මේකේ ඇක්ටිවිටි ටික ඔක්කොම හදාගෙන රිලේෂන්ෂිප් ටික මේ ගොඩ දාගන්න ඕනි. හරි ආයෙ ඔය ෂෙඩියුල් බටන් එක ඔබත් ක්ලික් කරා. ඒ ක්ලික් කළා ඔතන යට තියෙනවා ටික් එකක් log to file කියලා. ඒ ටික් එක දාගන්න. හරි. දැන් ෂෙඩියුල් කරන්න එකපාර. දැන් ආයෙ යන්න එතනට. දැන් view log කියන ඒ ටැබ් එක ක්ලික් කරන්න. view log schedule එකට යටින්. schedule එකට යටින්. හරි. ඔතන එනවා ඔයගලන්ගේ මේක ගැන විස්තරයක්. හරි. ඕකේ ඔය හිමීට පහලට යනකොට තියෙනවා ඔන්න උතන නවතින. ඊළඟ එක ඇඩ්වාන්ස් නෙමෙයි warnings කියන එක. හරි. activity without predecessors තියෙනවා ඔයාගේ 195ක් දැන්ට තියෙන activities වල. හරි. ඕකේ තියෙන්න පුළුවන් එක activity එකයි. හරි. project commencement එක විතරයි. ඊට පස්සේ activity without successor තියෙනවා ඊළඟට ඔය 195 ඉවර වුණා. හරි. ඔය pool වල මොකක්වත් දාලා නැහැ. හරි. ඒ 289ක් තියෙනවා. ඕකෙත් තියෙන්න පුළුවන් එක activity එකයි. හරි. ඒ project completion. තව පහලට යන්න. හරි. ඊළඟ ඒවනේ අනිත් අයගේ බලන්න සමහරට out of sequence එන්නේ නැත්නම් අප්ඩේට් කරොත් විතරයි එන්නේ. ඔය activity with actual date එන්න පුළුවන්. ඔය warnings නැති වෙන්න ඕනේ. හරි. ඔය predecessors have different calendars successor එකේ predecessor එකේ calendars වෙනස් වුණාම එන warning එකක් තියෙනවා. ඔය ඔක්කොම 0 වෙන්න ඕනේ. හරි. එතකොට ඊට පස්සේ ඔය critical activities කියන එක අපේ මුළු activity ප්‍රමාණය 10 to 15% අතර තියෙන්න ඕනේ. අපේ තියෙන මුළු activities වලින් 10 to 15 වෙන්න ඕනේ critical activities කියන එක. හරි. අන්න ඒ ටික හදාගෙන ඊළඟ සතියේ එන්න ඕනේ. හරි. ඒක මුකුත් කරලා නැති සෙට් එක මේ ඊළඟ සතියේ හදන්න මම ඊළඟ සතියේ බලලා මොකක් හරි ඉතින් කරන්න වෙනවා. ගෲප් එකෙන් අයින් කියන්නේ වැඩක් නැහැ නේ. තේරුම් ගන්න නැහැ මෙතනින් එහාට ඉඳලා. ඒක ගෲප් එකෙන් අයින් කරන්න වෙනවා. ඒක ඊළඟ ගෲප් එකට දාන්න වෙනවා. ඉන්නේ උන් ටික හරි අදා නැත්නම් අර කරන එකට මුකුත් ලොකු දෙයක් ගන්නන්න නැහැ. ලොකු තව දේවල් ගොඩාක් තියෙනවා ගන්නන්න. ඒක. හරි. මේ එක ප්‍රෝග්‍රෑම් එකක් අපි හරියට හදාගමු. ඒකට හදාගත්තට පස්සේ හරි. හරි නේද තනුෂ? හදාගන්න පුළුවන් නේ? මොනවද ගැටලු තියෙන්නේ? මොනවද? අර මම අදායේ එකක් කරගෙන එන්නේ බලන්න උඩ එන්නේ නැති එක දැන් උඩ හරිය ගිහලා ඒක. මොකක්ද දෙන්නේ නැත්තේ? අර මෙතන දැන් මෙතන මේ 40 ගණන් වටලා උඩ කියන්නේ උඩ එකේ මේ ඊට අඩු ගණක් වෙන්නේ එකක් වුණා. අඩු ගානක් නම් පෙන්වන එකක් වෙන්න බෑ. හරි. ඒක වෙනව නම් වෙන්නේ මේ දැන් මෙහෙමනේ ඕකේ පෙන්වන්නේ කොහොමත් ඔය ස්ටාර්ට් ඩේට් එකේ ඉඳන් ෆිනිෂ් ඩේට් එකට තියෙන පරතරය. හරි. මේ එතකොට ඒක තමයි පෙන්වන්නේ. එතකොට ඒක වැරදෙන්න විදිහක් නැහැ නේ. ඒක තමයි හරි ඒක බලන්න අපිට මේ මොකද්ද ආය අනිත් එක තමයි මම ගිය සතියේ කියලා දුන්න ලේඅවුට් එකක් හදාගන්න විදිය ලේඅවුට් එක සේව් කරන විදිය ලේඅවුට් එක මෙයා සේව් කරලා තියෙනවා හැබැයි අර මේ කොලම්ස් ටික වැරදි හරි තියෙන
ඔව් ඒක බේස්ලයින් එක මේව ඔව් කරන කොලම්ස් මේ තියෙන්නේ. හරි ඔය ස්ටාර්ට් ෆිනිෂ් තියාගෙන බේස්ලයින් එක හදන්න බෑ. හරි. මොකද හරි ඒක පෙන්වන්නේ මේ ටික දානකොට ඔව් අර පොඩි වෙලා නැන්නේ කියන්නේ ලොකු කරනකොට පේන දෙනවා ඒක. ඔබල මේක ලොකු කරනකොට මොඩිෆයර් නෑ ඒක තමයි ඒක ගන්න ලොකු කරනකොට මේ මෙතන අර පේන දෙනවා නේ මේ දැන් ඒක ගානකට මල්ලි ලොක් කරන්න ඕනේ. දැන් එහෙම පේන්නේ නැහැ. දැන් එතකොට කරන්න ඕනේ මොඩිෆයි යන්න. ඔය ලෑන්ඩ්ස්කේපින් සබ් කන්ට්‍රැක්ටර් කියලා එකක් තියෙන්නේ මේ උඩ ටයිප් කරලා. ඔව් ඒ ටික සිලෙක්ට් කරන්න. ඒක උඩ ස්පේස් එකක් තියෙනවද ඊට උඩින්? නෑ හරි ඒක ෆොන්ට් එක අඩු කරන්න තව 8ට විතර දාන්න 8ට දාන්න. ඕක A3 කියන මේව කරන්න එතකොට වෙන මේකට එනවා. හරි ඊට පස්සේ ඕක උස මේ width එක අඩු කරන්න. height එක අඩු කරන්න. හරි දැන් length එක වැඩි කරන්න. දැන් බලන්න ඕකේ කරලා ඇප්ලයි කරන්න. ඒක අවුලක් නැද්ද ඒ කියන්නේ ලෝගෝ එක වෙනස් වුණාට එහෙම ඒක අවුලක් නෑ. ඒක දැන් ඔය print වෙනකොට එච්චර කේස් එකක් නෑ ලෝගේ. ඒකට අතරින් මේ 100ට ගාන හදන්න. ඒකට fit වෙන විදියට. එතකොට 115 නේ තියෙන්නේ. ඒක 10%ක් විතර දාන්න. මේක විතර පොඩි වෙනවා ඒක 10%ක් විතර දාන්න. මේ හරි ඕක පොඩ්ඩක් මේව කරලා මේ ඔයාගේ ෂෙයාරින් එක අයින් කරන්න. පේනවනේ? ඔව් පේනවද නේද? ඔව් පේනවා ඔය ඕගලගේ කෙනෙක්ම හදපු එකක් තමයි මේ. හරි. එතකොට මේ ඒක බලන්න එයා අරගෙන තියෙනවනේ. හරි අවුලක් නැහැ. හොඳට පේනවනේ. හරි. එතකොට මේ ප්‍රෝග්‍රෑම කො ෆයිනලයිස්. හරි. මෙතන හැබැයි 214 දවස් තියෙන්නේ. අපි 300 ගානකට කරන්නේ. ස්විමින් pool එක විතරයි මේ අරන් තියෙන්නේ. එතකොට අපි ස්විමින් pool එක විතරක් දානවනම් මාස 7ක් තියෙන දවස් ඔගේ 200 මේ ස්විමින් pool එකට විතරක් අවුරුද්දක් කියන්නේ නැහැ ඔගේ. ඔව් අපි ස්විමින් pool එක විතරක් කරන හින්දා අපි ගමු 170ක් දවස්. හරි. හරි අවුලක් නැහැ. එතකොට ඔයා ස්ටාර්ට් එක 2nd of March දාලා තියෙන්නේ. එතන ඉඳන් කැලෙන්ඩර් ඩේස් ගණන් කරලා අතන අර මෙයාගේ අද හැදුව විදියට ප්‍රොජෙක්ට් වල ඒ මස් ෆිනිෂ් ඩේට් එක හදා ගන්න. මම ඊට මෙතන මාස පස්සේ 7කට දාලා දෙනවා. ඒක මේ අඩු කරන්න. එතකොට 170කට. ඔය 170කට හදාන්න. හරි.
මේ ඕකේ ක්‍රිටිකල් ඇක්ටිවිටි කොහොමද මදි 100 2ක් විතර එන්නේ මේ ඒ කියන්නේ 60 ගානක් වගේ මම හිතන්නේ ආවේ. එතකොට කොහොමද? දැන් අරක 170ක් කරාම හරියනවා. ඔව් එතකොට වැඩි වෙනවා. හරි මේ මෙතන අනිත් එක මේ එඩිට් ගිහිල්ලා යූසර් ප්‍රිෆරන්ස් ගිහිල්ලා මෙතන මේ ටයිම් යුනිට් එක මේක ඕනේ නෑ. හරි මිනිත්ස් පෙන්වන්න ඕනේ නෑ. හරි අවර්ස් පෙන්වන්න ඕනේ නෑ. ඒක හදන්න. ආ. දැන් ටික එක අයින් කරන්න තියෙන්නේ. හරි මෙතන මේ ටෝටල් ෆ්ලොට් එකත් සමහර කට්ටිය කියන කන්සල්ටන්ට්ලා කියන ඕගලන් දැනට තියන්න මේකේ 00 කියලා. එහෙම නැතුව හදන්නත් පුළුවන්. එතනින්ම යූසර් ප්‍රිෆරන්ස් එකෙන්ම තමයි හදන්නේ. කියන සමහර ඕගලන් කට්ටියගේ යෝක ඇදුවම මේකේ දශම ගණන් එයි. හරි. හරි. ඊට පස්සේ ඊළඟ එක තමයි තරුෂ ෂෙයා කරන්නකෝ ආයෙ බaro. එනවා. තාම පේන්නේ නැහැ. වෙනද? නෑ පේන්නේ. අයින් කළා ආයෙ ෂෙයා කරනවා. හරිද? හරි. ඕකේ ඔය ගැන් chart එකේ right click කරලා මම ඒක කියා දුන්නා මම ඔය time scale ගිහිල්ලා ඕකේ weekday දාන්න එපා year month දාගන්න. ගොඩක් ඒ කියන්නේ ඔගේ ස්කේල් එක හදා ගන්න ඕනේ මේ අර අපේ ඩියුරේෂන් එකත් එක්ක වඩාත්ම සෙට් වෙන එක හදා ගන්න. හරි. year month financial period නෙවෙයි year month. හරි ඊට පස්සේ right click කරලා bars ඕකේ bar labels කියලා ඔය ටැබ් එකක් තියෙනවා යට. ඔය ටික් එක දාලා තියෙන එක ඒ rows click කරගෙන යන්න පුළුවන්. අන්නේ ඔය start finish position අන්නෝ අයින් කරන්න ඔය label එකේ තියෙන. click කරන්න.
හා හා හා. අපි නම් මෙහෙනම් මොනවත් එහෙම වුණා කියලා එහෙමද? ඒක වෙනවා. ඒ අර කියන්නේ ටික මොකක්ද? ඇප්ලයි කරලා ඔය ලේබල්ස් ටික අයින් වෙන්න ඕනේ. ඊට පස්සේ උතන ඔය උඩ තියෙනවනේ එක එක primary baseline remaining level actual level of effort. හරි. නෑ අර තියෙන්න කරන්නේ ඕනේ. මොකද්ද කියන්නේ? බාහිර කියන්නේ අකට. හරි ඇප්ලයි කරන්න. ඕකේ කරන්න. දැන් දැක්කද? අර ලේබල්ස් ටික නැති වුණා. හරි. ඊට පස්සේ අපි දැන් මේ print out කරන්න ගන්න යන්නේ. ඔතන view වල ඒ බටන් එක අර උඩ ටාස්ක් බාර් එකේ මේකේ තියෙනවා. හරි. ඕකේ. edit කරන්න edit පොඩ්ඩක්. නෑ ඒකිනුත් අයින් වෙන්න. ඔතන ඔය මේ ඔයාගේ ඔය print view ඒ ටික තියෙනවනේ. ඊට පස්සේ තියෙන ටැබ් එක තියෙන්නේ. නෑ දකුණු අත පැත්තේ. දකුණු අත ඔය print පේලිය එන්නකො 1 2 3 4 5 6 7 8 වෙනි එකට print ඉඳන් එනකොට print එකේ ඉඳන් එනකොට 8 වෙනි එක print කියන එක දන්නවනේ. උතන ඉඳන් 8 වෙනි එකට එන්නේ. ඊට කලින් එක. රිලේෂන්ෂිප් ලයින් කියන එක ක්ලික් කරා. අන්න ඒ ක්ලික් කරාම එතකොට අපේ ලයින්ස් ටික නැති වෙනවා. හරි. ඕක view එකේ තියෙනවා කොහේ හරි. view එකේ තියෙන තැන හොයාගන්න මේ ලයින්ස් ටික නැති වෙනවා. ඒක ගොඩක් වෙලාවට අපි ලයින්ස් තියන්නේ නැහැ. මොකද මේ අර ගොඩාක් රිලේෂන්ෂිප්ස් එහෙම දැම්මට පස්සේ අන්තිම print එකක් ගන්න ඕන මොනවත් පේන්නේ නැහැ. ලයින්ස් විතරයි පේන්නේ. දැන් බලන්න print view එක. අනේ ওই විදිහට තමයි තියෙන්න ඕන. හරි. එතකොට ඔගේ ඔය කොලම්ස් වැරදි. හරි. කොලම් තියෙන කොලම් වැරදි දාලා තියෙන කොලම් ඒවා ටික හදලා උඩත් හදලා ඊට පස්සේ මට ඩවුන් පේන්නේ යට කොහමද ෆුට් එක හදලා තියෙන්නේ කියලා. මේකනේ මේ zoom out කරන්න කොහොමද මේ mouse එක ඇයි ගන්න අතන ඕනේ? හරිනේ. මෙතන යට බෑ. මොනවද? ගේම් ටච් එක ගන්න මේ zoom එක කියන්නේ. තේරුන්නේ නැහැ මට. යට මේක අර edit කරන්න දෙන්නෙත් නෑ zoom out කියන්නේ. zoom නෑ එක නෑ අර විතරයි ඔය මැග්නිෆයි එකෙන් විතරයි කරන්න පුළුවන්. මේක විතරයි. ඔව්. හරි ඒක අර උඩ ටූල් බාර් එකේ තියෙනවා ප්ලස් බටන් එකයි මයිනස් එකයි. දාන්න තියෙන්නේ. හරි. මේක පහලයි මේ යට ලයින් එක එන්නේ නැද්ද? ලයින් එක මම හිතන්නේ මාජින් එකේ අවුලක් තියෙන්නේ. සමහරට print වෙනකොට හරියයි. මාර්ජින් සමානයි තියෙන්නේ. මාජින් එකේ එකම තමයි තියෙන්නේ. ඒකේ එක්කෝ උස වැඩි හරි. ඒකයි print වෙනකොට හරකින් තිබ්බා. මටත් කොහොම තිබ්බා. ඔව් සාමාන්‍යයෙන් print වෙනකොට ඔක හරියනවා. ඒක පේන්නේ නැති වුණාට. හරි. ඊට පස්සේ ඔය PDF එක ගන්න ඕනේ. හරි. හරියට ඔය baseline කියන එක එක වචනයක්.
හරි ඔය ටික තමයි තියෙන්නේ මට මේ අර ප්‍රෝග්‍රෑම් එක අපි හදලා ගමු ඊළඟ සතිය වෙනකොට අනිත් කට්ටියටත් කියන්න මැසේජ් එක දාන්න මාත් දාන්න මැසේජ් එක. ඔය දාලා එතනට ගමු දැන් ඔය print එකක් ගන්න තැන ඉඳන් ඕගොල්ලන් ඔය review කරගන්නත් දාන්නවා දැන් view log එකකින් ඒකේ earnings නැති වෙන්න ඕනි. අරක 10 to 15% වෙනකන් අපේ percentage එක තියෙන්න ඕනි critical activities වල. ඒ ටික set වෙන්න ඕනි. හරි. එතකොට එතනින් කියන්නේ ඇත්තටම ඊළඟ තති ඊට ඉස්සරහින් මට උගන්වන්න ඕනි. ඉතින් ඒකට මම නැත්තම් අර වෙන කෙනෙක් අල්ලගෙන ඉස්සරහට කියන්නේ එතනින් එහාට පොඩි දෙයක් තියෙනවා කරන්න. ඒ ටික කළා මේ ඉස්සරහට යන්න ඕනි. ඒකයි මම කියන්නේ හරි. හරි එහෙනම් අදට ක්ලෝස් කරමු එහෙනම් good night ඔක්කොටම ඊළඟ සතියේ මේ හරියටම මම පැය 3ක් විතර කරනවා ඒකින්ද කට්ටිය ඔක්කොටම කියන්න මේ වැඩේට සෙට් වෙලා එන්න කියලා ඕකේ නේ එහෙනම් good night ඔක්කොටම නාර ගැටලු තියෙනවා නම් අහන්න අය ඔය පැත්ත අවුලක් නැද්ද ඔය කට්ටියට? දැනන මේ මට නම් අපිට නම් අවුලක් නැහැ ඔය සමහර ඔය අපේ ඉන්නේුගේ ඔය ළඟපාතකට අර මේ ගහනවා එහෙම කාටවත් අවුලක් නැහැ ඔය ගොඩක් ඇමරිකන් බේස් වලට අර මේ උන් ඉන්න තැන් වලට එහෙම තමයි ගහන්නේ දැනට එහෙම කේස් එකක් නැහැ ඉතින් හරිසෙන් ඉන්න ඒ කියන්නේ මේ එච්චර එහෙම අවුලක් නැහැ උන් ඉරාන්නේ වුණොත් මේ රටවල් වලට ඉතින් ගහන්න යන්නේ ඊට පස්සේ ඒවොත් කේස් එකක් මේ ගොඩක් ඇමරිකන් බේස් වලට තමයි ගහලා තියෙන්නේ ඔක ඉතින් ලොකුවට වැඩි වුණොත් ඇමරිකාවේ උන් අර දවස් 10න් 15න් ගහලා ඉවර කරයි ඕක තමයි තියෙන්නේ ගොඩක් මේ පැත්තටත් නෙමෙයි සාමාන්‍යයෙන් මේ කියන්නේ ඔය ඩුබායි සාජා ඒ උඩ ලයින් එකටත් නෙමෙයි අර ගොඩක් තියෙන ඔය අබුඩාබි කියන්නේ ටිකක් ඔයගලන්ට මැප් එක බැලුවොත් පේරෙයි අර පහළ පැත්තට වෙන්න තමයි තියෙන්නේ මේ ඔය ඒ බේසස් අර මේ ගොඩක් ඔය ඊශ්‍රායල් අර මේ කවර් වෙන්න තමයි තියෙන්නේ අර ඒ තියෙන ඒවාට තමයි ගහලා තියෙන්නේ ඔක්කොම මේ දැනට ගැටලුවක් නැහැ ඉතින් හරි හරි ඕකේ නම් good night ඔක්කොටම good night good night. නේද